මේ දිනවල ක්‍රිකට් පිටිය තුළ වඩාත් කතා බහට ලක්වන්නේ ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලිය ගැන. ඉතින් ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ ප්‍රධානම කණ්ඩායමක් තමයි චෙන්නයි සුපර් කිංස් කියන්නේ. ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9 වෙනි ස්ථානයේ දක්වා පසු බැහැලා තිබෙනවා. ඉතින් වෙනදා සීසන් වගේ නෙමෙයි මේ සීසන් එකේදී ඔවුන් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල තමයි ඔවුන්ට ලැබෙමින් පවතින්නේ. ඉතින් විශේෂයෙන්ම 42 වෙනි දිවේ පසුවන MS ධෝනි ඔවුන්ගේ අයිකන් එකක් විදිහට තමයි සැලකෙන්නේ. කියන්නේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ප්‍රධානම තුරුම්පුවක් විදිහට. ඉතින් ඔහුගේ ලකුණු අතරට එීමට නොහැකි වීම මේ තරඟාවලියේ මේ දක්වා පසුබැසීමට ප්‍රධාන හේතුවක් කියලා තමයි කියන්නේ. ඉතින් අවුරුදු 42ක් වෙනවා තාමත් ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් IPL තරඟාවලිය ක්‍රීඩා කරනවා. ඉතින් ලැබෙන තොරතුරුට අනුව ඔහු මේ වසරේ පැවැත්වෙන IPL තරඟාවලියෙන් අනතුරුව සියලුම ආකාරයේ ක්‍රිකට් වලට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඉන්දියාව බිහිකල විශිෂ්ටතම නායකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් මහෙන්ද්‍ර සිං ධෝනි. මොකද ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින ලෝක කුසලානයක් 2020 ලෝක කුසලානයක් සහ සූර්යංග කුසලානයක් දිනා දීමට සමත් වුණ නායකයෙකු විදිහට ඉන්දියා කණ්ඩායම මෙහෙයවමින්. ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමත් පස්වරක් ශූරතාවයේ කරාගෙන ගියේ මහෙන්ද්‍ර සිං ධෝනිගේ නායකත්වයේ යටතේ. ඉතින් පසුගිය දිනක ඔහුගේ දෙමව්පියන් පැමිණ සිටියා ඔහු ක්‍රීඩා කරන ආකාරය බලාගන්න. ඉතින් ක්‍රිකට් විචාරකින් පවසන විදිහට MS ධෝනිගේ දෙමව්පියන් මීට පෙර තරඟ නරඹන්න පැමිණෙලා නැහැ. ඉතින් ඔහු බොහෝ දුරට සමුගන්න හින්දා මෙලෙස ඔහුගේ තරඟ අවසන් වලට නැරඹීමට දෙමව්පියන් ක්‍රීඩාංගණයට පැමිණියා කියලා තමයි කියලා තිබෙන්නේ. කෙසේවත් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම නායකයා MS ධෝනි. ඉතින් ඔහු මුළු ඉන්දියාවෙම ගෞරව ආදරයට පාත්‍ර වූ නායකයෙක්. ඉතින් ඔහු සමුගත්තොත් බොහෝ දුරට චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් පුහුණුකරුවෙකු හෝ පුහුණු උපදේශකවරයෙකු ලෙසට ඔහුගේ සේවය තවදුරටත් ලබා දීමට නියමිත බවයි චෙන්නයි නුවරින් ලැබෙන ආරංචි මාර්ග වලින් සඳහන් වෙලා තිබෙන්නේ.